නුඹේ එක හීනෙක හැංගිලා ඉන්නේ සිඟිති කිරිල්ලක් පාඩුවේ ගුලිවී හෙලෝ කොහොමද ඉතින් ඔයාලා හැමෝම හොඳින් ඉන්නව නේද? ඉතින් මේ සෙනසුරාදා අරන් එන්න හිටපු vlog එක මට අරගෙන එන්න බැරි වුණා. මොකද මේ climate එකත් එක්ක ටිකක් මට අසනීප වුණා. තවම මගේ voice එකවත් recover වෙලා නැහැ. තාම චුට්ටක් කැස්ස වගේ තියෙනවා. ඉතින් මම vlog එක මුලදීම කිව්වේ මොකද voice එක ගැන එච්චර හිතන්නේ නැතුව අපි vlog එක බලමු. අපි හන්තාන බර්ඩ් පාර්ක් එකත් බලාගෙන කෙලින්ම ආවේ අපි නවතින තැනට. ඉතින් අද අපි නවතින්නේ ෆ්‍රෙන්ඩි හිල්ස් හොටෙල්. හරිම ලස්සන ලොකේෂන් එක තමයි මේ හොටෙල් එක තියෙන්නේ. ඉතින් අපි මේ හොටෙල් එකේ 2 nights ඉන්න තමයි හිතාගෙන ඉන්නේ. මොකද අපි දවස් දෙකක් නුවරඑළියේ ඉන්නවා. තව ලස්සන තැන් කිහිපයකටම යනවා බලන්න. ඉතින් මේ vlog එකේ මම ගිය හැම තැනක් වගේම තියෙනවා. මේ තියෙන්නේ හොටෙල් එකේ තියෙන තවත් ලස්සන සිටින් ඒරියා එකක්. ඉතින් හරිම කූලි මොකද ග්ලාස් වලින් තියෙන්නේ. ඒ වගේම මෙතන ලොකේෂන් එකට හැම තැනම පේන්නේ එළවලු අඩාටරපු දේවල්. එහෙනම් ඉතින් යමුකෝ අපේ රූම් එක කොහොමද තියෙන්නේ කියලා බලන්න. ඉතින් මේ තමයි ඩබල් රූම් එක. ඉතින් මේ වගේ ඩබල් බෙඩ් එකක් තියෙනවා. ඒ වගේම ඉන්ටීරියර් ඩිසයින් එකත් හරිම ලස්සනයි, හරිම charm. ඒ වගේම මිරර් එකක් තියෙනවා, ටීවී එකක් තියෙනවා, කොෆි ටේබල් එකක් තියෙනවා. ඒ වගේම ටවල් රැක් එකකුත් තියෙනවා. මේ තියෙන ඉතින් බාත්රූම් එක. බාත්රූම් එකක් තියෙන රූම් එක ඇතුළෙමයි. ඒ වගේම ෂැම්පෝ තියෙනවා, ට්‍රැඩිෂනල් තියෙනවා, ඒ වගේම හෑන්ඩ් ක්‍රීම් තියෙනවා. මේ ඉන්නේ ඉතින් මම. ඒ වගේම හොට් වෝටර් තියෙනවා. එනම් ඉතින් බලමුකෝ අපේ බැල්කනි එකට කොහොමද view එක පේන්නේ කියලා. ඉතින් මේ විදිහට තමයි අපේ බැල්කනි එකට පේන view එක. ගොඩාක්ම තියෙන්නේ මේ හොටෙල් එක වටේම වඩාට කරපු දේවල්, ලීඩ්ස්, කැරට් වගේ දේවල් තමයි තියෙන්නේ. ඒ වගේම ඉතින් අපේ ට්‍රාස් ටිකක් පේනවා පල්ලයට. ඉතින් ඇත්තම කියොත් මේක තියෙන පාර ආයිනේ ඡන්ද උඩට වෙන්න. ඉතින් හරිම ලේසි ලොකේෂන් එක හොයාගන්න අමාරු නෑ ඉතින් කාට වුණත්. ඉතින් නුවරඑළිය නවතින බලාගෙන ඉන්නවා නම් ඔයාලට නවතින සුපිරි තැනක් තමයි මෙතන. මේ වෙද්දි අවස 4ට පාට විතර ඇති. අපි ලන්ච් එකත් එළියෙන් අරගෙන ආවේ. ඉතින් අපි මෙයාලට කියලා හොට් කොෆි ඕඩර් කරගත්තා. මෙදා පාර අපි ට්‍රිප් එකට ගිය ෆැමිලීස් 4ක්. ඉතින් හරිම ෂෝට් කැලගේ බබාලත් ඉන්නවා. ඉතින් හරිම ෆනි ට්‍රිප් එකක් තමයි මේක. பக்கம் போனவர தேடமில்ல மூச்சு தள்ள என் தலைக்கும் ஏறவில்லை, பேர கேட்க தோணவில்லை. என் வெக்கம் தீர என்ன தூங்க நெஞ்சம் தூக்கத்தில் உன் சிரிப்பும் மாறவில்லை. நாளை பார்த்த மேலும் துள்ள பேச லைட்டா ஆசை கூட வாசம் வீசும் காத்த தேட ஆழம் கூடிட மேகம் தூரிட நீ பேச லைட்டா ஆசை கூட வாசம் வீசும் தேட ஓரம் சாஞ்சிட. ඉතින් අපි කට්ටියත් එක්ක කොෆි එක බීලා ඊට පස්සේ කට්ටිය රීෆ්‍රෙෂ් වෙලා අපි ඊට පස්සේ දැම්මේ අපේ බාබකියු නයිට් එකට. ඉතින් අපි මේ හැමදේම යාලට ඕඩර් දීලා තිබ්බේ. යාලා ඉතින් හරිම ලස්සනට arrange කරලා තිබ්බා. මේ තියෙන්නේ ඩිනර් රන් ඒරියා එක. ඉතින් මෙතන සාමාන්‍යයෙන් 15කට වගේ ඉන්න පුළුවන් ප්ලේස් එකක් තමයි මේ තැන.
අපේ ඩිනේටත් අරගෙන අපිට ඊට පස්සේ සින්දු කියලා පොඩ්ඩක් චිල් වෙලා තමයි නිදියට යන්න ගියේ. මොකද පළවෙනි දවසේ අපිට ටිකක් මහන්සි උදෙන්ම ඇහැරිලා අපේ ගමන එන්න පිටත් වුණ හින්දා. නුඹේ එක හීනෙක හැංගිලා ඉන්නේ සිඟිති කිරිල්ලක් පාඩුවේ ගුලිවී නුරාපෙම් සීතලේ නීදී අහසේ සරා සංසාරේ එකමත් රටක ආයේ කොහමද ඉතින් උදේ වෙද්දි මාරම විදියට නොරෙලියට පායලා තිබ්බේ. හොඳටම අවුව තිබ්බා. ඉතින් අපි දැන් මේ යන්න ලෑස්ති වෙන්නේ බලන්න ලස්සන ලොකේෂන් ටිකක් මම මීට කලින් ගිහිල්ලා නැති ලස්සන තැන් කීපයක් බලන්න තමයි යන්නේ. ඉතින් අපි එන යමු බලන්න. අපි බ්‍රෙක්ෆාස්ට් එකත් එළියෙන්ම ගත්තා. මොකද හොටෙල් එකට අපි කිව්වේ නෑ බ්‍රෙක්ෆාස්ට් රෙඩි කරලා තියන්න කියලා. අපේ රූට් එක අපි හදාගත්තේ අඹේවිල හරහා යන්න. අඹේවිල හරහා පට්ටිපොළ හෝටල් ප්ලේස් ඔය බලාගෙන යන්න තමයි අපි හදාගත්තේ. ඉතින් මේ වෙද්දි නම් හොඳට ක්ලයිමේට් එක තියෙනවා. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට අපේ තැන් ටික බලන්න පුළුවන්. මම ඔයාලට කලින් vlog එකක් කියලා තිනවා මම travel කරන්න ගොඩක් ආසම පැත්තක් තමයි නුවරඑළිය කියන්නේ. සාමාන්‍යයෙන් නුවරඑළිය එන්න නරකයි සීසන් කාලෙට. මොකද මාරම විදියට සෙනරේ ඉන්න. එතකොට අපිට ලස්සනට නිදහසේ ඒ තැන් බලන්න බෑනේ. ඒක නිසා මෙදා පාර අපි ආවේ නිවාඩු දවස් නැති දවස් කීපයකට තමයි ආවේ. ඒක නිසා මේ තැන් හරිම ලස්සනට නිදහසේ බලා ගන්න පුළුවන් වුණා. මොකද මේ දවස්වල හොටෙල් ප්ලේස් එකේ අර මල් පිපිලා තියෙනවනේ. ඉතින් මම YouTube එකේ Facebook එකේ හැමතැනම දැක්කා පුදුම විදියට සෙනර් ගෑවිලා හිටියා. ඒ වගේම ට්‍රැෆික් එකත් හොඳටම තිබ්බා. ඉතින් අපි හිතුවේ මේ නිවාඩු දවසේ නැති වුණත් නෝමල් ඩේට් එකට වුණත් සෙනර් හිටියි කියලා. අපේ වෙලාවට එදාන සෙනර් වැඩිය හිටියේ නැහැ. කොහොම හරි සාමාන්‍ය පිරිසක් හිටියා. ඒ උනට ට්‍රැෆික් එකට යන්න අපිට සෙට් උනේ නැහැ. ඉතින් ඔයාලා නෙළුම් මල් දැක්කේ නැත්නම් ඉතින් මගේ vlog එකෙන් බලා ගන්න පුළුවන් නෙළුම් මල් කොහොමද තියෙන්නේ කියලා. ඉතින් මගේ ෆස්ට් ටයිම් තමයි මේ ලොකේෂන් වලට ආවේ. මොකද කලින් අයන හස්බන්ඩ් මේ ලොකේෂන් ටිකේම ඇවිල්ලා තිබ්බා. යා කිව්වා අනිවාර්යෙන් මාවත් එක්කන් යන්නම් මේ පාරවල් ටිකේ මාරම ලස්සනයි කියලා. ඉතින් ඒ වගේම මාරම ලස්සනයි මගේ ජීවිතේට දැකපු ලස්සන තැන් ටිකක් තමයි මෙදා පාර මම නුවරඑළිය ගිහිල්ලා නම් දැක්කේ. සිලිලාර සිත නයනා හෘදේ සිඹිනා කෝල නීල වදනා සවන පිනනා මේ චන්ද සූර්ය නගරේ දෝවිලේ සරනා සෙවනල්ල වෙන්න ප්‍රේමේ දහය නිවනා. ඔය ඈතින් පේන්නේ මිහිදුමෙන් පටන් ගන්න තැන තමයි ඔහියට යන පාර. ඉතින් මේ පාරත් මාරම ලස්සනයි. මිහිදුමෙන් වැහිලම තමයි ගොඩක් දුරට යනකම්ම තිබ්බේ. මේ චන්ද සූර්ය නගරේ දෝවිලේ
ඉතින් අපි අමතර කරන්න නැතුව මුටේ ෆොටෝස් වීඩියෝස් ගන්න මොකද ඒවට අවදාරි අපිට මෙමරි එකක් විදියට තියෙනවනේ මොන වැස්සද කියලා බැලුවෙත් නෑ මම නම් හැම තැනම බැස්ස මොකද ආයෙ ඉතින් තව දෙයිද කියලා දන්නේ නැහැනේ ගයිස් ආව වෙලාවේ හොඳටම එන්ජොයි කරා මේ වෙද්දී නම් අපිට අඩියටියේ පුදුම බඩගින්නකින් මොකද සීතලත් එක්ක වැස්සෙත් තෙමිලා ඒක නිසා අපි දවල්ට කන්න නැවතුවා ඒ පාරෙම තිබ්බ රෙස්ටෝරන්ට් එකකින්. ඉතින් අපි ෆ්‍රයිඩ් රයිස් තමයි ඕඩර් කරගත්තේ. ඉතින් එතන view එකටත් හරිම ලස්සන ලොකේෂන් එක තමයි ඒ රෙස්ටෝරන්ට් එකක් තියෙන්නේ. අපේ ලන්ච් එකත් අරගෙන අපි ඊළඟට යන්න හදන්නේ හිඳල් රස් ඉන්න ස්ටේෂන් එක බලන්න. ඉතින් මම දන්න විදිහට නම් ලන්ට්‍රාවේ තියෙන උසෙන් වැඩිම ස්ටේෂන් එක තමයි ඉඳල් රස් ඉන්න ස්ටේෂන් එක. ඒ වගේම එතන හරිම ලස්සන තැනක් කියලා. ඉතින් මේ ඇවිල්ලා ඉඳල් රස් ඉන්නට යන පාර ඉතින් හරිම පටුයි. ඒ වගේම වැස්සක් එක්ක පොඩ්ඩක් පාර අවුල් වෙලා තිබ්බේ. ඉතින් මම නම් චුට්ටක් බයෙන් ගියේ. මොකද තව වාහනයක් ආවොත් අනිත් වාහනෙට මාරු වෙන්න ඉඩක් නැති නිසා. මේ වෙද්දී නම් ඉතින් හවස 5ට වගේ කිට්ටු වෙන්න තමයි. ඉතින් මිස්ටේක් එනවයි යනවයි වෙලාවටට අපිට රේල් පාර පේන්නේ නැහැ. ඒ තරමටම මිස්ටේකෙන් හැයිනවා. දන්න ඒක තවත් කල්ප මුදුනක තියෙන්නේ ඒ පට වේ මම පට වේ ආයේ ඒක යට්ට කී ෆැක්ටරි එක ඇතුලේ මෙහෙම යන මට සීතල ඔය ෆොටෝනේ දැන් ඔයාලා කලින් දැක්කනේ මිස්ටර් ගොඩාක් තියනවා කියලා. මේ තියෙන්නේ මිස්ටර් ගොඩාක් අඩු වුණාට පස්සේ තියෙන විදිය. ඉතින් ඇත්තටම ලස්සන ලොකේෂන් එකක් තමයි ඉදා ඩ්‍රස් ඉන්නේ රේල්වේ ස්ටේෂන් එකක් කියන්නේ. ඉතින් අපේ අවසාන ලොකේෂන් එකත් බලලා ඊට පස්සේ අපි කෙලින්ම ආවේ මොනවාරි බොන්න කොෆි එකක්. ඒ තරමටම සීතලයි. ඉතින් චුට්ටක් හොට් මොනවාරි කන්න ඕනි කියලා අපි ආවේ ජඩ්රෝ එකක් තිබ්බා. ඉතින් එතනට තමයි ආවේ. මොකද මම හරිම කැමතියි මෙතන තියෙන චීස් කේක් එකට ටොන්නේට මාරම රසයි. ඉතින් අපි ඕඩර් කරගත්ත චීස් කේක් එකටුයි රසම රස ස්ට්‍රෝබෙරි පෑන් කේක් එකටුයි. ඉතින් අපි අපේ විලා එකට එන්න කලින්ම අපි ඩිනර් එකත් අරගෙන ආවේ. මොකද අපිට කන්න ඕනි කියලා හිතුණා පීසා. ඉතින් මට නම් ඕනේ අවුට්ලට් එකේ ඉඳන්ම කන්නේ. ඒත් අර අපි උදේ ඉඳන් ඇවිදපු නිසා පොඩ්ඩක් රීෆ්‍රෙෂ් වෙලා කන්න ඕනේ නිසා හොටෙල් එකට අරගෙන ආවා. The next day. මේ ඉතින් ඊළඟ දවසේ පහුවෙනිදා අපි අද ගෙදර එන්න තමයි හිතාගෙන ඉන්නේ. ගෙදර එන ගමනුත් යන්න චූටි තැන් ටිකක් අපි බලාගෙන තියෙනවා. බලමුකෝ ඒවා යයිද කියලා. ඉතින් අපි හොටෙල් එකෙන් යන්න කලින් අපේ බ්‍රෙක්ෆාස්ට් එක අපි ඉල්ලලා තිබ්බා. ඉතින් මේ මෙනු එක තමයි අපි එයාලගෙන් රික්වෙස්ට් කරලා තිබ්බේ. ඉතින් හරිම රසට එයාලා අපේ බ්‍රෙක්ෆාස්ට් එක අරේන්ජ් කරලා තිබ්බේ. බොහෝයි විදිහට. අද ඉඳි කියලා.
අමෙරිකානු දෙනවා. ඕක කියන්නේ මම දන්නේ මොන කර මොර මිනිස් හැම අනිවාර්යෙන්ම ඉතින් නුවරඑළියාවොත් ෆ්‍රෙෂ් එළවලු අරගෙන යන්න නැතුව ඉන්නත් බැහැනේ ගයිස්. ඒක නිසා අපි ගොඩාක් එළවලු තියෙන ලස්සන ලොකේෂන් එකට නවත්තලා අපිට ඕනි කරන එළවලුත් අරගෙන ඊට පස්සේ අපි කෙලින්ම ආවේ පෙඩ්‍රෝ ටී ෆැක්ටරි එකට. ඉතින් අපිට ඕන වෙලා තිබ්බත් කොහොමද ටී හදන්නේ ඒ වගේ දේවල් චුට්ටක් බලාගන්න. ඉතින් මෙතනට ආව මේ හැමදේම යාලා අපිට කියලා දුන්නා. ටී ෆැක්ටරි එක ඇතුළේ නම් එයාලා අපිට ෆොටෝස් වීඩියෝස් එහෙම ගන්න දෙන්නේ නැහැ. හැමතැනම බෝඩ්ස් දාලා තියෙන්නේ කිසි දෙයක් කරන්න එපා කියලා. ඉතින් ඒක නිසා ඇතුළේ වෙන දේවල් කිසිම දෙයක් මම රෙකෝඩ් කරේ නැහැ. ඔයාලත් ඉතින් ඒ වගේ දැනගන්න ආස නම් නුවරඑළිය ගියොත් අනිවාර්යෙන්ම මෙන්න මේ පෙඩ්‍රෝ කියන ටී ෆැක්ටරි එකට යන හැම දෙම එයාලා හොඳට කියලා දෙනවා. කොහොමද ඉතින් අපි මෙයාලගේ ටී ෆැක්ටරි එකත් බලලා ඊට පස්සේ මෙයාලගේ පොඩි කැෆේ එකක් තියෙනවා. එතන මෙයාලගේ හදන තේ වර්ග අපිට ටේස්ට් කරලා බලන්න පුළුවන්. ඒවා අපිට ගන්න පුළුවන්. ඉතින් අපිත් ඇවිල්ලා රස ප්ලේන් ටී එකයි ඒ වගේම මෙයාලම හදන බ්‍රවුනිස් තියෙනවා. ඉතින් ඒකත් මාරම රසයි. අපිත් ඉතින් ඒ රස බ්‍රවුනිසුත් කාලා මෙයාලගෙම හදන රස ප්ලේන් ටී එකත් බිව්වා. ඇත්තම කිව්වොත් මාරම රසයි. අපිට පස්සේ ටී ෆැක්ටරි එකත් බලලා කෙලින්ම ආවේ ලිප්ටන් සීට් එකත් බලන්න. මොකද මමයි හස්බන්ඩ්නුයි නම් එකපාරක් මෙතනට ඇවිල්ලා තියෙනවා. අපිත් එක්ක ගිය අය ඇවිල්ලා තිබ්බේ නැහැ. ඒතන මාරම ලස්සනයි. ඉතින් අපි හිතුවා ඒ ලස්සන යාලට පෙන්නන්න ඕනේ කියලා. ඉතින් අපි දැන් මේ යන්නේ ලිප්ටන් සීට් බලන්න. ඉතින් රයිස් මේ වෙලාවේ මම කියනවා අපි මේ ට්‍රිප් එකට ගිය සැප්තැම්බර් මම ඉතින් ඔයාලට මේක ව්ලොග් කරලා එඩිට් කරලා දාන්නේ 2026 ජනවාරි වල. ඉතින් මටත් චුට්ටක් අසනීප වෙලා හිටපු නිසා මට මේක රෙකෝඩ් කරලා දාන්න බැරි වුණා. මම මේ ව්ලොග් එකට දාන්න නැහැ කියලා හිතියේ මොකද චුට්ටක් ලේට් වෙලා තියෙන චුට්ටක් නෙමෙයි ගොඩක්. නමුත් මට මේක දාන්න ඕනේ කියලා හිතුනේ පෞගිය ටිකේ අපේ රටට වෙච්ච දේවලුත් එක්ක මේ ලස්සන තැන් ගොඩක් මේ වෙද්දි අපිට බලන්න යන්න දෙන්නේ නැහැ. ඉතින් අපි ඒ දේ වෙන්න කලින් කොහොම හරි අර ලස්සන බලපු නිසා වගේම මට කවදා හරි ලස්සන මෙමරි එකක් විදියට මේක බලන්න ඕනි කියලා හිතුණා. ඒක නිසා තමයි මේක මම මේ වෙද්දි එඩිට් කරලා ඔයාලත් එක්ක ෂෙයා කරගන්න දැම්මේ. කොහොම හරි ඉතින් මටත් මාස 4ක් විතර YouTube ෆැමිලි එකත් මිස් වෙලා තිබ්බේ. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඉස්සරහට අනිවාර්යෙන්ම ලස්සන දේවල් ගොඩක් ඔයාලත් එක්ක ෂෙයා කරගන්න. මම YouTube නවත්තන්නේ නැහැ. ඉතින් ඒ ලස්සන දේවලුත් මම ඉස්සරහට ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා කියලා පොරොන්දුවත් එක්ක මම අදට නවතිනවා. ඉතින් 2026 අවුරුද්ද ඔයාලා හැමෝටම සුබ අලුත් අවුරුද්දක් වෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ආමලක් වගේ සිතින් සෙනෙහසින් පිරේ ආදරෙන් හරන් ඇවිත් තුරුළුවන් නෙමි සඳ පා